මොකද්ද මේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක කියලා කියන්නේ? එතකොට ඉන්ටර්නැෂනල් ලයිසන් එක ගැන ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි අපි උදාහරණයක් විදිහට අපි ලංකාවේ අය විදිහට ලංකාවේ ලයිසන් එකක් තිබිලා කොහේ හරි පිට රටකට යනවා නම් ඒ රටේදී වාහනයක් එලවන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් ලබා ගත්තොත්. ඉතින් මේකට නීති රීති ගොඩාක් තියෙනවා. ඒක අපි ඊළඟ වෙනම වීඩියෝ එකකින් මේ නීති රීති ගැන කතා කරනවා. එතකොට ඔයාලට කොහේ හරි ජපානයට හරි වෙන රටකට හරි යනවා නම් ලංකාවේ ලයිසන් එකක් තියෙන ඕනම කෙනෙක්ට ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් ලබා ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ජපානයේ ඉන්න කෙනෙක්ටත් එහෙමයි. ජපානයේ රජය විසින් නිකුත් කරලා තියෙන ජපානයේ ලයිසන් එකක් ඔරිජිනල් ජපානයේ ලයිසන් එක තියෙනවා නම් ඒ කෙනෙක්ටත් වෙන විදේශ රටකට යනකොට ජපානයේනුත් මෙහෙම ඉන්කියෝ සෙන්ටර් එකකින් ඉන්ටර්නැෂනල් ලයිසන් එකක් අරගෙන වෙන විදේශ රටකට ගිහිල්ලා ඒ රටවල් වල වාහන එලවන්න පුළුවන්. ඉතින් අපි ලංකාවේ අය විදිහට ලංකාවේ ලයිසන් එකක් තියෙනවා නම් ඒ ලයිසන් එකෙන් ජපානයට ඇවිල්ලත් වාහන එලවන්න පුළුවන්. ඊළඟට ජපානයේ ලයිසන් එක තියෙන කෙනෙක්ටත් ඒක ලංකාවේ කෙනෙක්ට හරි ජපන් ජාතිකයෙක්ට හරි කාට හරි ජපානයේ ලයිසන් එක තියෙන කෙනෙක්ට වුණත් වෙන රටකට යනකොට මේ ඉන්ටර්නැෂනල් ලයිසන් එක අරන් යන්න ඒ රටවල් වලට ගිහිල්ලා වාහන එලවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා මේ කොයි ලයිසන් එක වුණත් වළංගු වෙන්නේ අවුරුද්දක් පමණයි. අවුරුද්දක් පමණයි මේ ලයිසන් එක වළංගු වෙන්නේ. ලංකාවේ ඉඳලා ජපානයට එන අයටත් වෙන රටවල් වලට යන අයට වුණත් ලංකාවෙන් නිකුත් කරන ඉන්ටර්නැෂනල් ලයිසන් එක වළංගු වෙන්නේ එක අවුරුද්දක් පමණයි. ජපානයේ රජයෙන් නිකුත් කරන ලයිසන් එකත් මෙහි ඔරිජිනල් ලයිසන් එකක් තිබිලා පිට රටකට ගිහිල්ලා වාහනේ එලවන අයට ලංකාව ඇතුළු වෙනත් විදේශ රටවල් වලට ගියපුවාම ඒ රටවල් වල වාහන එලවනකොටත් නිකුත් කරන්නේ අවුරුද්දක් පමණයි. ඉතින් දැන් මම මේ වීඩියෝ එකකින් කරන්නේ ඔයාලට ඒ විස්තරය තමයි කියලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න ජාත්‍යන්තර සරලව කියනවා නම් ඉන්ටර්නැෂනල් ලයිසන් එකක්. එහෙම නැත්නම් කොක්සයිමෙන්කියෝ එකක් තියෙන කෙනෙක්ට එලවන්න පුළුවන් ඒ රටකදී අවුරුද්දක් පමණයි කියන එක විතරක් මතක තියාගන්න. හොඳයි අපි ඊළඟ වීඩියෝ එකේදී මේක